නැතේ සුක සාමණේරයන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. පැවිදි වෙන්නේ 7 අවුරුදු වයසින්. පැවිදි වුණාට පස්සේ දවස් 7ක් යනකම්ම පැවිදි වෙච්ච දවසේ ඉඳලා සාමණේරයන් වහන්සේගේ දෙමව්පියෝ සැරියුත් මහරහතන් වහන්සේටත් සුක සාමණේරයන් වහන්සේටත් දන් දෙනවා. 7 දවසක්ම දන් දීලා ඒ අය ඉන් පස්සේ තමන්ගේ ගෙවල් දොරවල් බලා පිටත් වෙනවා. 8 වෙනි දවසේ දන් දෙන්න කෙනෙක් නැති නිසා සාමණේර හාමුදුරුවොත් අඬ ගහගෙන සැරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වුණා. ටික දුරක් වඩිනකොට තමයි මේ කුඹුරට වතුර අරගෙන යන වේල්ල දැක්කේ. අවුරුදු 7ක පොඩි ළමෙක්. ඒ අවුරුදු 7ක් වයස කෙනාගේ මානසිකත්වය කොහොමද කියන කාරණාව මේ හැම කෙනෙක්ම දන්නවා. ආන් ඒ වාගේ දරුවෙක් තමයි සැරියුත් මහරහතන් වහන්සේගෙන් අහන්නේ, ස්වාමීනි මේක මොකක්ද? සාමණේර ඒක වේල්ල. ඒ වේල්ලෙන් මොකද කරන්නේ ස්වාමීනි? වැවේ ඉඳලා මේ වතුර අරගෙන යනවා ගොවියෝ තමන්ගේ කුඹුර දක්වා. ස්වාමීනි මේ වතුරට ඒ විදිහට කුඹුරට යන්න හිතක් තියනවද කියලා ඇහුවා. නෑ සාමණේර, වතුරට හිතක් නෑ. ගොවියා තමයි තමන්ට ඕන හැටියට කීකරු කරගෙන වේල්ලෙන් පිටට යන්න දෙන්නේ නැතුව තමන්ට උවමනා තැනට වතුර අරගෙන යනවා. කුඹුරට වතුර හරවලා ගොයන් ටික සාර්ථක කරගෙන එයා හොඳ අස්වැන්නක් ලබනවා. තව ටිකක් දුර යනකොට හම්බ වුණා කම්මලක්. එතන යකඩ වලින් කරන නොයෙක් වැඩ. ඊතල හදනවා, පිහිය හදනවා, කැටි හදනවා, තවත් නිර්මාණ කරනවා. යකඩ කියන්නේ හරි ශක්තිමත් జాතියක්. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේකට කියන්නේ කම්මල කියලා. මොනවද ස්වාමීනි මෙතන කරන්නේ? යකඩ වලින් නොයෙක් වැඩ මෙතන කරනවා. හී වඩුව ඍජු විදිහට ඊතලත් හදනවා මෙතන. ස්වාමීනි යකඩ වලට හිතක් තියනවද? නෑ සාමණේර, යකඩ වලට හිතක් නෑ. ඉස්සරහට යන ගමන් කල්පනා කළා හිත පිට නැති යකඩ වැඩ කරන කෙනාට ඕන හැටියට කීකරු කරගෙන ඊටාම ලස්සන නිර්මාණ කරලා Tamanට ඕන හැටියට යකඩ කීකරු කරලායි දැන් තියෙන්නේ. තව ටිකක් දුර යනකොට වඩු මඩුවක් හම්බ වුණා. ස්වාමීනි එතන මොනවද කරන්නේ? ගස් කපාගෙන ඇවිල්ලා ඒ ගස් ඉරලා රැහැලා වේලලා ගාලා කපලා විදලා නොයෙක් දේවල් කරලා අපූරු නිර්මාණ හදනවා වඩු මඩුවේ. ස්වාමීනි මේ දැවවලට හිතක් තියනවද කියලා ඇහුවා. නෑ සාමණේර, වඩුවට ඕන හැටියට හිත පිට නැති ලීය කීකරු කරලා Taman කැමති විදිහට භාණ්ඩ හදලා හොඳ මිලකට විකුණගන්න වඩුවත් සතුටු වෙනවා.